ලන්දේසීන්ට එක්වරක් 1903 බ්‍රිතාන්‍යයන්ට අල්ලගන්න බැරි වෙච්ච මහනුවර 1815 දී කොහොමද බ්‍රිතාන්‍යයන් අල්ලගත්තේ? ෆෙඩරික් තාන්ටුකාරවරයාගෙන් පස්සේ පුතා තෝමස් මෙට්ලර් නාන්ටුකාරවරයා. තෝමස් මෙට්ලර් නාන්ටුකාරවරයා කල්පනා කරනවා මේක මේ ඇඟපත හයියෙන් ගහන්න පුළුවන් ගේම් එකක් නේ මොලෙන් ගහන්න ඕන එකක් කියලා. හරිද? ඊට පස්සේ එහෙම හිතලා ජෝන් ඩොයිලිව තාම කාර්සුර රාජ්‍ය නිලධාරියෙක් වෙච්ච ජෝන් ඩොයිලිව ගෙනත් දානවා කොහෙටද? මහනුවර. ජෝන් තමයි ඩෝන්. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ජෝන් ඩොයිලි උපක්‍රමශීලීව විසුණු වහන්සේලා ළඟ ගිහිල්ලා සිංහල භාෂාව ඉගෙන ගන්නවා. මොන තරම් ජෝන් ඩොයිලි සිංහල භාෂාව ඉගෙන ගත්තද කියනවා නම් හරිද? ගජමන් නෝනත් එක්ක තරගෙට කවි කියවූ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ තරම් සිංහල භාෂාව ඉගෙන ගන්නවා. මිනිස්සුන්ට ලං වෙනවා. හරිද? ඊට පස්සේ රදලයන්ට ලං වෙනවා. රජතුමාගේ ශක්තිමත් තැන්, යුද උපක්‍රම, රජතුමාගේ දුර්වල තැන්, රජතුමා සැඟවෙන ස්ථාන මේ සියලු උපායන් දැනගන්නවා. අවසානයේ ජෝන් ඩොයිලි මොකද කරන්නේ? ජෝන් ඩොයිලි යනවා කාව හම්බෙන්නද? රජතුමාව හම්බෙන්නේ නැති ජෝන් ඩොයිලි නිකන් නෙවෙයි යන්නේ. රට අරක්කු බෝතලයකුත් තරන් යන්නේ. ඇල්කොහොල් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නම හැබැයි වෙනව නේද? අන්න එයා ගහන්නේ මයින්ඩ් ගේම් එකක්. එයා අපේ මිත්‍රයා වගේ මිනිස්සුන්ට පෙන්නලා රජතුමා සම්බන්ධයෙන් වැරදි අදහස් සමාජගත කරන්නත් කටයුතු කරා. එතකොට මෙයා මේ සම්බන්ධතා ටික පුතේ විසුණු වහන්සේලා හැම වෙලාවම රජතුමාව ආරක්ෂා කරගත්තා. රදලෙව ආරක්ෂා කරගත්තා. තමන්ගේ පණ හරි දීලා තමන්ගේ රජතුමාව ආරක්ෂා කරගන්න මහජනතාව බැඳී ඉඳියා. හැබැයි මෙන්න මේ සම්බන්ධතා ටික විදහෙලන්න ජෝන් ඩොයිලි සමත් වෙනවා. ජෝන් ඩොයිලි උපක්‍රමශීලීව මේ ගේම් එක ගන්න හොඳට මතක තියාගන්න ඔයාලා. ඇඟපත හයියෙන් කරන්න බැරි ගොඩාක් දේවල් මොලේ කල්පනා කරොත් කරන්න පුළුවන්. ජෝන් ඩොයිලිගේ ගේම් එක ගැහුවේ නේ ජෝන් ඩොයිලි ක්‍රියාකලාපේ හරිය.